Hello, welcome to my YouTube channel. අද අපි යනවා කවුරුත් දන්න තැනකට. ඒ අපි යන්නේ කැන්ඩි වලට. ඉතින් අපි ෆස්ට් ගියේ දළදා මාලිගාවට. දළදා මාලිගාවේ තේවාවන් කරන වෙලාව වගේම දළදාව පෙන්වන වෙලාව. ඉතින් අපිට ඒ අවස්ථාවත් දැක ගන්න පුළුවන් වුණා. මේ බලන්නකෝ මේ මල මම ඊට කලින් දැකලා නැහැ ඇත්තටම. හරිම ලස්සනයි. ඉතින් දළදා මාලිගාවට ඔයාලා ගියාම හරිම ඩිසිප්ලින් එකක් තියාගෙන ඉන්න ඕන. මෙතන හරියට පොර කනවා පෝලිං හදලා කොච්චර ගියත් ඔය පේනවනේ දළදාව විවෘත වෙනකොට දොරටුව ඒ වෙලාවට මේ විදිහට ඩිසිප්ලින් එකක් නැතුව හැසිරෙනකොට ඔයාලට වගේම අනිත් අයටත් කරදරයි. ඉතින් යන හැමෝම මතක තියාගන්න හැමෝම යන්න අපි දළදාව වඳින්නනේ. ඉතින් ඒ දේ හරියට සැදැහැසිතින් කරගෙන එන්න. ඉතින් අපි මෙතන ෆොටෝ ෂූට් එකක් කරා. ඒකෙන් පස්සේ අපි ගියේ අපේ තවල් කෑම ගන්න. මොකද ඒ වෙලාව නම් වීඩියෝ කරන්න ඕනේ නැහැ. ඇත්තටම හරිම මහන්සි මාලිගාවේ ඉඳලා මේ තෙරපිලා එළියට එනකොට. දැන් අපි යන්නේ දවල් කෑමෙන් පස්සේ ඔයාලා දන්නේ නැති තැනකට. අපි බලමු මේ කොහෙද කියලා. ඔන්න අපි මේ වෙලාවේ පික්නික් එකක් දාගෙන තමයි මේ ලොකේෂන් එකට යන්නේ. අපි දන්නේ නැතුව ලොකේෂන් එක පොඩ්ඩක් මිස් වෙලා කැන්ඩි වල ඉඳන් ආපහු අපිට ගලගෙදර පැත්තට එන්න වුණා. හරිම ලස්සන ලොකේෂන් එකකට තමයි අපි යන්නේ. ගමන ටිකක් දුෂ්කරයි. ඒ වුණාට මාරම ලස්සනයි. ඉතින් මම ඒ තැනට ගිහින් කියන්නම් මොකද ලොකේෂන් එක කියලා. මේ අපි යන පාර දෙපැත්තේ අපි යනකොට එතන පාර හදන ගමන් තිබ්බ නිසා අපිට පික්මි එකේ එතන ඉඳන් උඩට යන්න බැරි මම කියන්නම් යන්න ඕන විදිහ. අපි කැන්ඩි වලට යන්න ඕන නැහැ. ගලගෙදර ඉඳලා රඹුක්කන පැත්තට අපි ආපහු ඇවිල්ලා ගලගෙදර ඉඳන් හරියටම මෙතනට කිලෝමීටර 30ක් තමයි තියෙන්නේ. අපිට 1 hour වගේ යනවා මේ යන වෙලාව. ඉතින් අපිට උඩටම යන්න පුළුවන් වාහනයකින් කිසිම ප්‍රශ්නයක්. ඒ වුණාට මම නම් කියන්නේ ගේට් එක ළඟ ඉඳලා පොඩක් උඩට කන්ද තියෙනවා. එතන ඉඳන්වත් ඕගොල්ලෝ බැහැලා පයින් යන්න. මොකද ඒ තරම් විඳින්න තියෙන නේචර් එකක් තමයි අපිට මේ වෙලාවේ හම්බ වෙන්නේ. ඉතින් අර වාහනේ බ්‍රේක් ඩවුන් වෙලා නෙවෙයි අපිට උනේ පාර ලයිට් කණුවක් හදන නිසා අපිට උඩට යන්න බැරි වුණේ. ඒකත් හැබැයි අපේ වෙලාව කියලා මට හිතුණා. මොකද නැත්තම් මේ වගේ view එකක් අපිට කොයිම වෙලාවකවත් දකින්න වෙන්නේ නැහැ. ඔන්න මගේ වීඩියෝ එකට පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා. ඒක ගැන හිතන්න එපා. මේ බලන්න අපිට තියෙන එන්ට්‍රන්ස් එකේ තියෙන view එක. ඇත්තට මේ වෙලාවේ අපිට ගොඩක් මහන්සි. ඔය තමයි පළවෙනි ගේට් එක. අපි මේකෙන් ඇතුළට යන්න ඕනි. ඉතින් මේ ඇතුළට යන දවසේ අපි එන්ට්‍රන්ස් එක ගත්තිම මල් වැස්සක් වැස්සා. ඇත්තට මේක මාරම ෆීලින් එකක්. ඒකෙන් අපිට වෙනම view එකක් බලා ගන්න පුළුවන් වුණා. මොකද මීදුම එනවා වැස්සත් එක්ක. එතකොට එළිය පරිසරය කොහොමද වැස්සත් එක්ක තියෙන්නේ කියලා අපිට ඒක බලා ගන්න පුළුවන් වුණා. මේ වැස්ස ගොඩක් තද නැහැ. අපි නම් ගොඩක් දුරට තෙමි තමයි යන්න උනේ. මොකද මේ හිතුවේ නැති වැස්සක් නිසා. ඉතින් මේ තියෙන යාළගේ ඔෆිස් එකට යන තැන මේකේ හොබිට් හවුස් තමයි තියෙන්නේ. මේකේ නම Green Actress Leisure Resort. ඔයාලා දැම්ම ගිහින් Google එකේ සර්ච් කරලා sorry මේ තමයි අපි ලස්සනම දැක්ක view එක. බලන්නකො මේ වෙලාවේ වැස්ස හුළඟ හොඳටම ඔයාලට පේනවා. ගස් කොළන් ඒ හැමදේම ලොකු හුළඟකින් තියෙන්නේ. මේ view එක හැම හොබිට් හවුස් එකකටම පේනවා. මේ අපේ ඔෆිස් එකේ ඉඳන් තමයි මේ එන්ට්‍රන්ස් එකේ ඇවිල්ලා ඔෆිස් එකේ ඉඳන් තමයි මේ view එක දැක්කේ. ඉතින් මම ලස්සන ෆොටෝස් කිපයක් ගත්තා. මේකේ නම ඔයාලට කලින් ඇහුණාද දන්නේ නැහැ. Green Actress Leisure Resort. දැන් Google එකේ සර්ච් කරලා බලන්න. ඉතින් අපේ night time එක ටික ලඟ වෙනවා. මේ වැස්සෙන් පස්සේ මීදුම ඇවිල්ලා අපේ room එකට මේ පේන විදිය මේ අපේ balcony එක ටිකෙන් ටික night time එකට එනකොට තමයි ලස්සනම view එක තියෙන්නේ. මොකද පහළ තියෙන හැම ගෙදරකම light චූටි කණාමැදිරි එළි වගේ තමයි උඩට පේන්නේ. ඒ මදිවට හොඳම දේ තමයි ඔය කඳු අතරින්
අනේ හරිම ලස්සන දර්ශනයක් තමයි දැක්කේ. ඒක මේ වෙලාවේ මගේ වීඩියෝ එක ස්කිප් වෙලා නයිට් මේල් එක අපේ බදුළු යන නයිට් මේල් එක යනවා මේ කඳු අතරින්. ඒක හරිම ලස්සන දර්ශනයක්. ඉතින් මේ අපි කැම් එක තියලා තිබ්බා පොඩ්ඩක් එළිය view එක කොහොමද මේ climate එක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලා ගන්න. ඔය විදිහට තමයි උදේ එළි වෙනකොට climate එක අපිට දකින්න පුළුවන් උනේ. ලොකු හුළඟක් මේ වෙලාවේ තියෙනවා. මේ වෙලාවේ නෙමේ හැම වෙලාවකම ඒ හුළඟ දැඩි විදිහට දොර ජනෙල් වලට ඇවිල්ලා වදිනවා. හැබැයි මේක මාරම ලස්සන තැනක්. මම ඇත්තටම බෙස්ට් මනස ඔයාලගේ රිලැක්ස් කරගන්න හොඳ මයින්ඩ් එකකට රිලැක්ස් එකක් ගන්න එන්ජොයි කරන්න මේ හැම දෙයකටම මේ හොටල් එක මම රෙකමන්ඩ් කරනවා. ඉතින් යන්න එච්චර අමාරු නැහැ. පික්මී ඒ වගේම ආපහු යන්නත් එයාලා අපිට ට්‍රාන්ස්පෝර්ට් හදලා දෙනවා. මේ තියෙන පූල් එක හරිය පූල් එකට යනකොට හවස 4යි ගණක් මට මතක විදිහට මේගොල්ලෝ 7 වෙනකම් විතරයි පූල් එක ඕපන් ටයිම් තියෙන්නේ. හැබැයි මට ඒකේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මොකද මේ ඒ වෙලාවෙත් වැස්ස. ඒ වැස්සත් එක්ක කැමරා එක සහ ෆෝන් එක යූස් කරන්න අමාරුයි. මේ තියෙන හුළඟත් එක්ක අපිට තැනකින් තියන්නත් බයයි. ඒක වැටෙයිද කියලා. මොකද පහළ තියෙන ලොකු හෙලක්. ඔයාලට පේනවා මේ view එක බලද්දි. මෙතනත් තියෙන්නේ අපිට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් එකක්. ඔතනින් පහළ ගොඩක් ගැඹුරුයි. ඉතින් මේක ගලක් උඩ ඔයාලට ඔය පේන විදිහට එහෙම තමයි මේක ගලක් උඩ නිර්මාණය වුණු ලේස් රිසෝට් එකක්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. දාඩිය කියන එක නම් කොහොමද දැනෙන්නේ නැහැ. කූල් ප්ලේස් එකක්. ඒ තරම් මෙතන හොබිට් හවුස් 3ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. ඔයාලට contact numbers මම යටින් mention කරන්නම් සහ නම mention කරන්නම්. call කරලා appointment එකක් වෙන් කරව ගන්න ඕන මෙයාලගේ. මොකද මේක ගොඩක් දුරට booking. අපේ ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි foreigners-ලත් මේකට එනවා. අපි ඉන්න වෙලාවෙත් අපිට ඒගොල්ලෝ හම්බ වුණා. කෑම ගැන කිව්වොත් එයාලගේ කැන්ටින් එක ඕපන් වෙලා තියෙනවා 24 hours. එයාලට බුකින් එකක් දාලා රූම් එකටම කෑම එක ඕඩර් කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට කැන්ටින් එකට ගිහිල්ලා කෑම එක ගන්නත් පුළුවන්. හැබැයි හොඳම දේ තමයි රූම් එකට ගෙන ගත්තට කමන්නේ. හැම වෙලෙම රූම් එකට කොටු වෙන්නේ නැතිව එළියට ගිහිල්ලා ඒ ක්ලයිමේට් එක, එන්වයරන්මන්ට් එක හැමදේම එන්ජොයි කරන ගමන් කෑම ගන්න එක හොඳයි කියන එක මගේ අදහස. නැත්තම් ඒකට අනේක ඇත්තටම අපරාධයක් වෙනවා. ඒ දේවල් විඳින්න ඕනි. මේ දැනෙන හැඟීම ඇත්තටම විස්තර කරන්න බෑ වීඩියෝ එකකින්. ඒ තරම් ලස්සනයි. අපිට ඒක ෆීල් වෙනවා. ඉතින් මම දැන් පෙන්නනම් අපේ රූම් ටුවර් එකක්. මේ තමයි අපිට හම්බුන හොබිට් හවුස් එකේ රූම් ටුවර් එක. මේ රූම් එක ඇතුළටත් ඔයාලට තේරෙනවනේ හුළඟේ සද්දේ මේ ඒ තරම් දැඩි හුළඟක් මෙතෙන්ට එන්නේ. මෙතන අපිට මිර එකක් දීලා තියෙනවා. එතනම අපිට වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එකත් එළිය view එක අපිට පේන විදියට සහ ඒ හුළං ඒ දේවල් එන විදියට තමයි හදලා තියෙන්නේ. හැමදේම හොඳට ක්ලීන්ව තිබ්බා. චුටි hair dryer එකේ ඉඳන් අපිට පාවිච්චි කරන්න ඕන සොප් එක, ෆේස් වොෂ් එක, හෑන්ඩ් වොෂ් එක, ෂාවර් ජෙල් එක, ෂැම්පූ එක මේ හැමදේම යාලා දීලා තියෙනවා. මෙතන තමයි টয়ලට් එක. ඉතින් බලන්න টয়ලට් එකට යන තැන මෙහෙම ඉස්සරහා view එකක් තිබ්බොත් ඔයාලට මොනව හිතෙයිද? මේ තමයි টয়ලට් එක. ඉතින් টয়ලට් එකේ ඔයා එතනට ප්ලේස් වුණාම එතනින් ඉස්සරහා පේන්නේ අර වගේ ලස්සන view එකක්. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක එන්ජොයි කරන්න පුළුවන්. මොකද පිට ඉන්න කෙනෙක්ට එතන පේන්නේ නැහැ. මෙතනින් කෙලින්ම මේ පැත්තට හැරුණාම මේ තියෙන අපේ බෙඩ්රූම් එක. ඉතින්
මාරම ලස්සනයි. උදේට බෙඩ්රූම් එකේ ඉඳන් මෙතනින් view එක පේනවා කොහොමද එළිය කියලා. ඒක ඇත්තටම මාරයි. විඳින්න ඕනි දෙයක්. මෙතන අපිට හැමදේම තිබ්බා. ටී එකක් හදාගන්න, hot water ගන්න, ඒ වගේ දේවල් තිබ්බා. Nescafe තිබ්බා. ටේබල් එකක් තිබ්බා. ඒ වගේම රූම් එකේ මේ පැත්තේ සයිඩ් එකෙන් ආය තියෙනවා අපිට කොටසක් එතන ඉඳන් ඉන්න පුළුවන්. එතනත් ලස්සන view එකක් ගන්න පුළුවන්. ඒ තැන තමයි මේ තියෙන්නේ. ඉතින් ඔහොම තමයි රූම් එක තිබ්බේ. ඒ වගේම රූම් එක මාර කම්ෆර්ටබල්. ඉතින් එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ අපේ තවත් එක දවසක් විතරයි. බයි බයි.